ඔය මේ පැතිවල අපේ තරුණ මහත්තුරු මද්ද්‍රව්‍ය වලට බැහැලා දින්නේ නැහැ. ඔය එක එකව තියෙනවනේ මේ. ඔය කුඩු අයිස් නම් මෙහි තියෙනවද දන්නේ නැහැ. මොක කෙරුවා ඒ හැම එකටම මුල් වෙලා තියෙනවා කවුද? කවදාවත් අයියේ මන් දන්නේ මෙතන වහරන තරුණයෝ ඉන්නවද කියලා. ඔය ගංජාරමේ නම් ගහනවත් ඇති හැබැයි. නැත්තටම දන්නේ නැති හින්දා කියන්නේ. නැතුවත් ඇති. ඔය පාරේ ඉන්න කොල්ලන්ගේ මූණවල ටික බලා ගන්න තිබ්බනම්. ඔබ වහන්සේට ඉතින් ඉහළින් පේනවා මේ කට්ටියගේ මූණු ටිකක්. කාන්තාවුන්ගේ මූණු ටික බලන පස්සේ පිරිමි පාර්ශවය ගැන කියන්න පුළුවන් මේ සමාජයට. ඒක ඇත්ත. ඔය මේ තරුණ මහත්තුරු හිතන්න ඕනේ අපි හිතමුකෝ අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මෙතන ඇති ගහපු කට්ටිය ඔය කිව්වට කවදාවත් දැන් මේ රාජ්‍යයට ඇවිල්ලා රැකියාවට මාස 4කට විතර පස්සේ පඩි අරගෙන හැන්දෑවක හිතුණද මට අද අයිස් පොඩ්ඩක් ගහන්න ඕනේ කියලා හොයාගෙන ගියාද නැත්තම් මොකෙක් හරි ගෝතේ දුන්නද? අය මේ හිතිලා ගත්ත එක කොල්ලෙක්වත් නැහැ. අයුව මේ 3-5 ගන්නවා ඔය කඩවලින් ගත්ත හැටි. කවුරු හරි මොකද කරලා තියෙන්නේ? කියලා විදුරු කට්ටල්ලලා තියෙන්නේ. බුදුරු උගන්වන්නේ මේ අසුරේ තියෙන බරපතලකම. ඔක නවත්තන්න. එක තරුණයෙක් ඉන්නවද? අද පින්නදී මේ ගංජා වලට මෙවට වෙන කියන්නම් නැති හින්දා මම මෙහෙම කියන්නේ. එහෙනම් ඉතින් ගංජා ගහනව නෙමෙයි ගංජා පානය කරනවා කියලා කියන්න ශාස්ත්‍රීය විදියට. එක තරුණයෙකුටවත් පඩියක් අරගෙන අද මට ගංජා ටිකක් පානය කරන්න ඕන කියලා හිතිලා. එහෙම හොයාගෙන ගියාද? නිකන් ඔය හදවතට තට්ටුවක් දාලා බලන්න. මොකෙක් හරි එකෙක් නෙමෙයිද හේතුනේ ඇවිල්ලා. අද කොල්ලොන්ට නවත්ත ගන්න බැරි මට්ටමට ඇවිල්ලා ඉන්නේ. අරක්කුත් එහෙමයි. මේ උනම් කෙලින ඇතිනේ. ඒ කියන්නේ අර කුඩු අයිස් වලට වඩා අරක්කු ගැන කියනකොට ලාභයි කිව්වද? ඒ උද්‍යෝගේ ප්‍රබෝධයක් තියෙනවානේ. අර පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු. ජින්ගානු පිරිම් ભેදයක් නැතුව හොඳේ. සුදුන වෙන්න එනවා කාන්තාව ටික. කොල්ල හොඳයි. මේ ජීවිතේ ඔය හැම එකක්ම පින්නතුනි බොහෝ අකටයුතුකම් වලට පෙළඹෙන්නේ බුදුහාමුදුරුවෝ නම් කියන්නේ අසත්පුරුෂ අසුර නිසා. තරුණ මහත්තුරුන්ට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මම මේකත් අහන්නද?